Hi guys. ඔන්න ඉතින් මේ පාර ක්‍රිස්මස් එකට මම කොළඹ එන්න තීරණය කරා. මොකද මට ලොකු ආසාවක් තිබ්බා කොළඹවල ක්‍රිස්මස් සීසන් එක මොන වගේද කියලා බලන්න. ඒ විතරක් නෙමෙයි වයිබ් එක එන්ජොයි කරන්න. ඉතින් මම තීරණයක් ගත්තා අනිවාර්යෙන් මේ සැරේ ක්‍රිස්මස් එකට කොළඹ යනවා කියලා. ඉතින් මම හොටල් එක විදිහට තෝරගත්තේ මරිනෝ බීච් කොළඹ. මේ තියෙන යාළගේ ලොබි ඒරියා එක. ඇත්තටම කිව්වොත් මාරම ලස්සනයි හොටල් එක. මගේ මේ ෆස්ට් ටයිම් මරිනෝ බීච් ආපු. යාළ ගොඩාක් ලස්සනට ඩෙකොරේට් කරලා තිබ්බා. ඉතින් වීඩියෝ එක බලාගෙන ඉන්න. අපි දැන් යමු රූම් එක බලන්න. මේ වාලව එක්කගෙන යන්නේ රූම් ටුවර් එකක්. ඇත්තටම කිව්වොත් රූම් එක නම් මාරම ලස්සනයි. අපි මේ පාර තෝරගත්තේ සිටි විව් රූම් එකක්. මොකද අපි මීට කලින් සී විව් රූම් එකක හිටපු නිසා වෙනසකටත් එක්ක සිටි විව් රූම් එකක් තෝරගත්තා. හැබැයි අපිට එහෙම සී විව් සිටි විව් කියලා එහෙම වෙනසක් තේරුන්නේ නැහැ. මොකද අපි හිටපු රූම් එකට සී එකයි සිටි එකයි දෙකම පේනවා. දැන් ඔයාලට මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන් මේ පේනවද? සී එකත් පේනවා සිටි එකත් පේනවා. ඇත්තටම කිව්වොත් මම ලොකු වීඩියෝ එකක් ඔයාලට ගෙනාවේ නැහැ. වීඩියෝ එක බෝරින් වෙන හින්දා ගොඩක් ෂෝට් කරලා මම මේ වීඩියෝ එක එඩිට් කරන්නේ. වීඩියෝ එක බලාගෙන ඉන්න. මම ලොකුවට කියවන්න යන්නේ නැහැ. නැත්තම් ඔයාලට වීඩියෝ එක බලන්න බැරි වෙන හින්දා. අපි ඉක්මනටම චේන්ජ් කරගෙන අපි ලන්ච් බුෆේ එක arrange කරගෙන තිබ්බ සිනමන් ලයිෆ් එකේ දවල් 12 ඉඳන් 3 වෙනකන් එයාලගේ ලන්ච් බුෆේ එක තියෙනවා. ඉතින් අපි ඉක්මනටම ගියා දකුණු ආසියාවේ දැවැන්තය City of Dreams. අපි City of Dreams සිනමන් ලයිෆ් රෙස්ටොරන්ට් එකේ තමයි ලන්ච් බුෆේ එක arrange කරගත්තේ. ඇත්තට මේ හොටල් එකේ ලස්සනට යාලා ඩෙකොරේට් කරලා තිබ්බා. ක්‍රිස්මස් ඩෙකොරේට් පේනව නේද? ඇත්තටම කිව්වොත් මාරම ලස්සනයි. අපිට ලන්ච් බුෆේ එක උනේ 8000 වගේ. අපේ තැනට මුල් තැන කියලා අපි ශ්‍රී ලංකන් කෝන් එකෙන් තමයි පටන් ගත්තේ. ඇත්තටම යාළගේ කෑම ගොඩාක් රසයි. අනිවාර්යෙන් ඔයාලත් මේ එක්ස්පීරියන්ස් එක ගන්න ඕන. මේ වගේ හොටල් එකකට ඇවිල්ලා මේ වගේ ලන්ච් බුෆේ එකක් හරි try කරන්න පුළුවන් නම් ඒක ඇත්තටම ලයිෆ් එකට ගොඩාක් වැදගත්. අනිවාර්යෙන් ඔයාලත් මේ එක්ස්පීරියන්ස් එක ගන්න. වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න. ඔයාලට මෙතෙන්ට ආවොතින් බඩ පැලෙන්න කන්න පුළුවන් ඇති වෙන්න. අනිවාර්යෙන් ඔයාලා මෙතෙන්ට ආවොතින් චීස් කේක් try කරන්න අමතක කරන්න එපා. මෙයාලගේ රසම රස චීස් කේක් ෆ්ලේවර්ස් ගොඩකින් තියෙනවා. අනිවාර්යෙන් try කරන්න අමතක කරන්න එපා. මේ තියෙන්නේ යාළගේ ලස්සන පූල් ඒරියා එක. මෙතෙන්ට මාරම ලස්සන view එකක් තිබ්බේ. වටේම පේනවා මුළු කොළඹම. ඉතින් අපි මෙතන ඇවිදලා කරලා වීඩියෝස් අරගෙන ෆොටෝස් අරගෙන අපි ෆස්ට් ටයිම් නේ ආවේ. මෙයාලගේ ලොබි ඒරියා එකේ ලස්සන ක්‍රිස්මස් ට්‍රී එකක් තිබ්බා. ඉතින් එතනත් අපි ෆොටෝස් වීඩියෝස් අරගෙන ඉවර වෙලා සුපුරුදු පරිදි අපේ නැවතිලා ඉන්න හොටල් එකට යන්න පිටත් වුණා. bye bye City of Dreams. අපි හවස ආපහු පූල් එකට බැහැලා පොඩක් chill වෙලා හවසර ඉතින් කෝෆි එකක් හදාගෙන බීලා පොඩක් ඉතින් කතා බහ කර ඉඳලා අපි පොඩක් කියන්නේ අපි තීරණය කරන් හිටියේ රෑ වරුව ඉතින් අපි පොඩක් එළියේ ඉන්නවා කියලා. අපි ඉතින් කොළඹ සංචාරේ. ඇත්තටම මොකද කොළඹ මාරම ලස්සනයි රෑට. මේ තියෙන්නේ පේනව නේද? රෑට කොහොමද කියලා. බලාගෙන ඉන්න ඉස්සරහට වීඩියෝ එක මොන වගේද කියලා.
අපි රෑට එළියට එන්න තීරණය කරා. කොහොම නමුත් 8ට විතර වගේ අපි OGF එකට ආවා. එතකොටත් මාරම ක්‍රවුඩ් එකක් හිටිය shopping mall එකේ. අපිටත් ඉතින් මේ ක්‍රිස්මස් ට්‍රී එක බලන්න ඕන නිසා ආවා ඉතින් මොනා කරන්නද? ගොඩාක් සෙනග හිටියා. කට්ටිය ඉතින් ෆොටෝස් වීඩියෝස් ගන්නවා. ඇත්තටම ලස්සනයි ක්‍රිස්මස් ට්‍රී එක. ගොඩාක් ලස්සනයි. ගොඩාක් සෙනග හිටියා. ඒක අමුතුම වයිබ් එකක්. ඒකත් ඉතින් අපි එන්ජොයි කරා. ඇවිදලා මහන්සි. ඒ හින්දා අපි shopping mall එකේම තියෙනවා තලප්ප කට්ටි බිරියානි රෙස්ටොරන්ට් එක. ඔයාලත් අහලා ඇති. අනිවාර්යෙන් OGF එකට ගියොතින් තලප්ප කට්ටි බිරියානි කන්න අමතක කරන්න එපා guys. මොකද මේක ඉන්දියන් රෙස්ටොරන්ට් එකක්. ඇත්තටම මාරම රසයි මෙයාලගේ බිරියානි. මම ඒ කියන්නේ කොළඹ යන හැම පාරම OGF එකෙන් try කරන බිරියානි එක තමයි තලප්ප කට්ටි බිරියානි. මේක ඇවිල්ලා මටන් බිරියානි එක. ගොඩාක් රසයි මේක. ඔයාලත් අනිවාර්යෙන් try කරන්න ඕනි. මේක තමයි කොළඹ වල ක්‍රිස්මස් වයිබ් එක. මේ ගොඩක් කලාට මම ඉතින් වීඩියෝස් ගොඩක් අඩුයි මෙතන. මම ගොඩක් කළා මට වීඩියෝ කරන්නවත් ටයිම් නැහැ. මොකද ගොඩක් සෙනග ඉන්නවා. ක්‍රවුඩ් එක වැඩි. ගොඩාක් ලස්සනයි. ඇත්තටම හැම තැනම සරසලා තිබ්බේ. පේනවනේ මිනිස්සු පාරවල් වල ඉඳලා ලොකු ට්‍රැෆික් එකක් තිබ්බා. මෙන්න මෙහෙම තමයි කොළඹ අහස යට නත්තල් කට්ටිය සැමරුවේ. ඊළඟ දවසේ උදේ පාන්දරම ඉතින් අපිට බ්‍රේක්ෆාස්ට් එක ගන්න යන්න සිද්ධ වුණා. මොකද අපි රූම් එක බුක් කරද්දී අපේ රූම් එකට බ්‍රේක්ෆාස්ට් එකත් ඉන්ක්ලූඩ් වෙලා තිබ්බා. ඒ හින්දා අපි ඊළඟ දවසේ උදේ පාන්දරින්ම ගියා බ්‍රේක්ෆාස්ට් එක ගන්න. අපි යාළගෙන් ඇහුවා අපිට රූම් එකට ගෙන ගන්න බැරිද කියලා. යාළා කිව්වා ඔයාලට ඇති තරමක් ගිහිල්ලා බුෆේ එකෙන් ගන්න පුළුවන් කියලා. ඉතින් උදේ 8 ඉඳන් 10 වෙනකන් විතරයි ටයිමින් තියෙන්නේ. ඉතින් ඒ ටයිම් එක ඇතුළත අපි කන්නත් එපයි. ඉතින් උදේම ගිහිල්ලා බ්‍රේක්ෆාස්ට් එක ගත්තා අපි. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන ඉවර වෙලා පූල් ඒරියා එකට ආව පොඩක් චිල් වෙන්න ඕන හින්දා උදේ වරුවෙම පූල් එකේ තමයි දවස ගෙවුනේ. ඇත්තටම මෙතන මාරම ලස්සන view එකක් තියෙනවා. සිටි 1 C 1 දෙකම පේනවා. මේ පූල් එකත් ඇත්තටම ගොඩාක් හොඳයි. කූල් වෝටර් පට්ටම සීතලයි. ගෙහි ඉතින් පූල් එකේම හිටියා. එතකොට මේ තියෙන මරීනෝ බීච් එකේ ලන්ච් බුෆේ එක. ඇත්තට මේකත් එයාලා ලස්සනට arrange කරලා තියෙනවා. මම සමහර වීඩියෝ ගොඩාක් ෂෝට් කරලා දාන්නේ. සමහරක් ඒවා කලබලයට වීඩියෝ කරපුවා වීඩියෝ වෙලත් නැහැ. මේ තියෙන යාළගේ ලන්ච් බුෆේ එක.
ඔයාලටත් මේ වගේ ලන්ච් බුෆේ එකක් try කරොත් බඩ පැලෙන්න කන්න පුළුවන්. මොකද මෙතන එක එක කෑම ಜಾති තියෙනවා. මේ පේනව නේද? මමත් ඉතින් ඔහේ ඇරලා දානවා කිසිම ප්‍රශ්නයක් නැතුව. මෙතන ඇත්තටම කිව්වොත් මගේ බඩේ ඉඩක් නැහැ. මොකද අපි උදේ කෑමත් අරගෙන මේ ඉතින් බඩ ගොඩක් පිරීලා. හැබැයි ඉතින් අතාරින්නේ නැහැ. කාලම තමයි නවත්තන්නේ. මෙතනත් ඉතින් ඒ කියන්නේ මම ගොඩක් කෑවේ මස් වර්ග තමයි. මොකද අපි ඉතින් බත් කනවනේ නිතරම පොඩි බත් ප්‍රමාණයක් ඒ කියන්නේ චුට්ටක් වගේ නිකන් අර තියාගෙන මම ගොඩාක් කෑවේ. ඒ කියන්නේ හැම බුෆේ එකෙම මම try කරේ මස් වර්ග තමයි. මොකද මම මෙතන කාපු නැති ජීවිතේට කාපු නැති ඒවත් කෑවා. මොකද අමු බෙල්ල කෑවා, අමු ඉස්සෝ කෑවා. එතකොට තව ගොඩක් ඒවා මම අමුෙන් තමයි කෑවේ මස් වර්ග එහෙම. ලොකු සීෆුඩ් ඒරියා එකක් තිබ්බ යාළගේ බුෆේ වල. ඉතින් ඒ හැම සීෆුඩ් එකක්ම මම try කරා. ගොඩක් සුෂි එහෙමත් කෑවා මම. ඒ කියන්නේ මම සුෂි කන්න ගොඩක් ආසයි. ඒ හින්දා ඉතින් try කරා. හැම කෑමක්ම මම try කරා. මොකද අපි නිතරම කෑවෙන්නේ නැති කෑම ಜಾති තිබ්බ හින්දා ආසාවට ඉතින් හැම එකක්ම කෑවා. ඉතින් කාලා ඉතින් ආපහු ඉතින් pool එකේ තමයි දවස ගෙවෙන්නේ. දවසෙම ඉතින් pool එකේ තමයි ඉතින් ඉන්නේ. ඇත්තටම ඉතින් මෙතන කොච්චර හිටියත් ඉතින් ඇති වෙන්නේ නැහැ. මෙයාලගේ ලස්සන ගාඩන් ඒරියා එකකුත් තියෙනවා. එතන නම් මගේ වීඩියෝස් නැහැ මම අරගෙන. ලස්සන ෆොටෝස් වගේක් ඇති. මම දාන්නම් එතන. ලස්සන ගාඩන් ඒරියා එකක් තියෙනවා. අපි ඉතින් දෙවනි දවසේ හවස තමයි චෙක් අවුට් උනේ. මම චෙක් අවුට් වෙන වෙලාවෙත් පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඒක තමයි මේ. බයි බයි මරිනෝ බීච් කොලම්බෝ. ආපහු දවසක එහෙනම් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. බයි බයි.